අද අපි කතා කරන්න යන්නේ සමාජයේ ගොඩක් කාන්තාවන් නිහඬවම පීඩා විඳින. ඒත් හුඟක් වෙලාවට හඳුනා ගන්න සෑහෙන්න පරක්කු වෙන සෞඛ්‍ය ගැටලුවක් ගැනයි. ඔව්, අපි අද මේ විග්‍රහයෙන් අවධානය යොමු කරන්නේ තයිරොයිඩ් සෞඛ්‍යය සහ ඒක නිවැරදිව කළමනාකරණය කරගන්න ආකාරය ගැන. ශරීරයේ ඇතිවෙන අපිට එකපාරටම තේරුම් ගන්න අමාරු සමහර රෝග ලක්ෂණ පිටුපස තියෙන සැබෑ විද්‍යාත්මක කතාව මොකක්ද කියලා අපි අද බොහොම පැහැදිලිව තේරුම් ගමු. මේ විග්‍රහය ප්‍රධාන කොටස් 5කින් සමන්විතයි. මුලින්ම සැඟවුණු සෞඛ්‍ය ගැටලුව, ඊළඟට ශාරීරික වේග පාලකය ගැන, ඊට පස්සේ හයිපෝතයිරොයිඩිසම් සහ හයිපෝතයිරොයිඩිසම්, රෝග විනිශ්චය සහ පරීක්ෂණ, සහ අවසාන වශයෙන් තයිරොයිඩ් සෞඛ්‍ය නිවැරදිව කළමනාකරණය කරගන්න ආකාරය ගැන අපි කතා කරනවා. පළවෙනි කොටස සැඟවුණු සෞඛ්‍ය ගැටලුව. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද අධික මහන්සියක් දැනෙනකොට, එහෙම නැත්නම් එකපාරටම ශරීරයේ බර වැඩි වෙනකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒක නිකන් ස්ට්‍රෙස් එක නිසා වෙන දෙයක් කියලා අතහැරලා දාන එක නේද? ඇත්තටම මේ වගේ සැබෑ ශාරීරික රෝග ලක්ෂණ දෛනික ජීවිතයේ පීඩනයන් විදිහට සලකලා කොච්චරනම් වාර ගණනක් අපි ප්‍රතික්ෂේප කරලා ඇද්ද? මේක ලොකු වෛද්‍ය විද්‍යාත්මක අභිරහසක ආරම්භයක් කිව්වොත් මම නිවැරදි. දෙවෙනි කොටස ශරීරයේ වේග පාලකය. අපි දැන් අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන ප්‍රධානතම තැනක් ගැන බලමු. තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ අපේ බෙල්ලේ ඉදිරිපස තියෙන පුංචි ග්‍රන්ථියක්. හැබැයි මේක පුංචි වුණාට මේකෙන් කරන රාජකාරිය නම් අතිවිශාලයි. අපේ මුළු ශරීරයම පරිවෘත්තීය ක්‍රියාවලිය, ඒ කියන්නේ මෙටබොලිසම් එක පාලනය කරන්නේ මෙයා තමයි. සරලවම කිව්වොත් මේක හරියට අපේ ශාරීරික අභ්‍යන්තර වේගය තීරණය කරන වේග පාලකය. එහෙමත් නැත්නම් ස්පීඩ් කන්ට්‍රෝල් එක වගේ. ඉතින් මේ පුංචි අවයවයට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මුළු ඇඟේම සිස්ටම් එක අවුල් වෙලා යන්නේ අන්න ඒ නිසයි. තුන්වෙනි කොටස හයිපෝතයිරොයිඩිසම් සහ හයිපර්තයිරොයිඩිසම්. මේ වේගපාලකය හිතනවට වඩා ගොඩක් ස්ලෝ වුණොත්, එමත් නැත්නම් ගොඩක් ෆාස්ට් වුණොත් මොකද වෙන්නේ? තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන ප්‍රමාණය ඇඟට අවශ්‍ය ගානට වඩා අඩු වෙන එකට අපි කියනවා හයිපෝතයිරොයිඩිසම් කියලා. ඒ වගේම ඒ හෝමෝන ප්‍රමාණය ඕනෑවට වඩා වැඩි වෙන එකට කියනවා හයිපර්තයිරොයිඩිසම් කියලා. මේ තත්වයන් දෙක සම්පූර්ණයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. හරියට කාසි දෙපැත්ත වගේ අපේ ශරීරයේ අන්ත දෙකකට අරගෙන යනවා. මුලින්ම අපි බලමු හෝමෝන මට්ටම අඩු වුණාම, ඒ කියන්නේ හයිපෝතයිරොයිඩිසම් තත්ත්වයේදී මොකද වෙන්නේ කියලා. මෙතනදී ශරීරයේ බර වැඩිවීම, කිසිම හේතුවක් නැතුව අධික මහන්සියක් දැනීම, වෙනදට වඩා සීතල දැනෙන එක, කෙස් වැටීම, ඒ වගේම සම වියලීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මතක ශක්තිය අඩුවීම, ડિප්‍රෙෂන් වගේ මානසික තත්ත්වයන්, අක්‍රමවත් ඔසප් වීම සහ මුහුණ ඉදිමීම වගේ දේවලුත් දකින්න ලැබෙනවා. මේ ලිස්ට් එක දිහා බලුවම තේරෙනව ඇති නේද? සාමාන්‍ය ජීවිතයේ මේක කොයිතරම් ලොකු බාධාවක්ද කියලා. ඇඟේ එන්ජින්ම ගොඩක් ස්ලෝ එකේ දුවද්දී මුළු ඇඟම මෙන්න මේ විදිහට අඩාල වෙලා යනවා. ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? අර මම කලින් කිව්ව බරපතල ලක්ෂණ පෙන්눔 කරනකොට සමාජයෙන් සහ සමහර විට වෛද්‍ය ක්ෂේත්‍රයෙන් පවා අපිට නිතරම ඇහෙන කතාවක් තමයි ඕක නිකම් ස්ට්‍රෙස් එක නිසා වෙන දෙයක් විතරයි කියන එක. සැබෑ වෛද්‍යමය තත්ත්වයක් මෙහෙම නිකන් මානසික ආතතියක් විදිහට ලේබල් කරලා අතහැරලා දාන නිසා ගොඩක් අයට නිසි ප්‍රතිකාර ගන්න එක ගොඩක් ප්‍රමාද වෙනවා. මේ මිත්‍යාව නම් අපි අනිවාර්යෙන්ම බින්ද දාන්නම ඕනේ. අනිත් පැත්තට හැරුණොත් අපේ ශරීරයේ වේගපාලකය ඕනෙවට වඩා වේගයෙන් වැඩ කරන්න ගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒකට තමයි හයිපර්තයිරොයිඩිසම් කියන්නේ. මේ වගේ වෙලාවකදී කිසිම හේතුවක් නැතුව එකපාරටම ඇඟේ බර අඩු වෙන්න ගන්නවා. හෘද ස්පන්දනය වේගවත් වෙනවා. නිකම්ම ඇන්සයිටි එහෙමත් නැත්නම් කාංසාව වගේ දැනෙනවා. ඊට අමතරව අධික ලෙස දහඩිය දාන එක සහ අත්වැවුලීම වගේ ලක්ෂණ දකින්න පුරුවන්. මේක හරියට ඇඟේ එන්ජින් එක කිසිම රෙස්ට් එකක් නැතුව අනතුරුදායක විදිහට ෆුල් ස්පීඩ් එකේ දුවනවා වගේ වැඩක්. හතරවෙනි කොටස රෝග විනිශ්චය සහ පරීක්ෂණ. දැන් අපි බලමු මේක හරියටම අඳුරගන්නේ කොහොමද කියලා. මේකට කරන්නේ ප්‍රධානතම රුධිර පරීක්ෂණය තමයි TSH. එහෙමත් නැත්නම් thyroid stimulating hormone පරීක්ෂණය කියන්නේ. මෙතනදී හරිම අපූර්ව ප්‍රතිලෝම සම්බන්ධතාවයක් එහෙමත් නැත්නම් inverse relationship එකක් අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ TSH report එකේ අගේ ඉහළයි නම් ඒකෙන් අදහස් වෙන්නේ ඇඟේ thyroid hormone මට්ටම අඩුයි කියන එකයි. ඒ වගේම TSH අගය පහළයි නම් ඒකෙන් කියන්නේ hormone මට්ටම ඉහළ ගින් කියන එකයි. බැලු බැලමට ටිකක් පැටලිලි සහගතයි වගේ පේනුණත් වෛද්‍යවරුන්ට රෝගය හරියටම අඳුරගන්න මේක ලොකු උදව්වක් වෙනවා. පස්වෙනි කොටස තයිරොයිඩ් සෞඛ්‍ය කළමනාකරණය.
ප්‍රතිකාර ගැන කතා කරද්දි සමාජයේ මුල් බැහැගත්ත ලොකු බියක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ තයිරොක්සින් පැත්තක් ජීවිත කාලය පුරාම බොන්න වුණොත් ඒක මහා භයානක දෙයක් කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. මේක කිසිසේත්ම බාහිර රසායනික ඖෂධයක් නෙවෙයි. ඇත්තදම වෙන්නේ අපේ ශරීරයට ස්වභාවිකවම අවශ්‍ය කරන ඒත් ශරීරයේ විසින් නිපදවන එක නතර කරලා තියෙන හෝමෝනය පිටතින් ලබා දෙන එක විතරයි. මේක හරියටම හෝමෝන් රිප්ලේස්මන්ට් එකක්. ඉතින් වෛද්‍යවරයා නියම කරන නිවැරදි මාත්‍රාවෙන් මේක ගන්න තාක්කල් කිසිම බයක් වෙර දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. හැබැයි මේ ඖෂධය හරියටම ක්‍රියාත්මක වෙලා ඇඟේ බැලන්ස් එක නැවත ඇති කරන්න නම් අපි අනුගමනය කරන්න ඕනේ සරල දෛනික කාලසටහනක් තියෙනවා. පළවෙනි දේ තයිරොක්සින් පෙත්ත අනිවාර්යෙන්ම උදෑසන හිස් බඩම ගන්න ඕනේ. දෙවෙනි එක පෙත්ත බීලා අවම වශයෙන් විනාඩි 30ක්වත් යනකල් කිසිම කෑමක් හෝ බීමක් ගන්න හොඳ නැහැ. තුන්වෙනි කාරණය තමයි නිතිපතා රුධිර පරීක්ෂණ කරලා වෛද්‍ය උපදෙස් මත මාත්‍රාව පාලනය කරගන්න එක. මේ සරල පියවර ටික හරියටම කරන එක ප්‍රතිකාරයේ සාර්ථකත්වයට අතිශයින්ම වැදගත් වෙනවා. අද අපි මේ කතා කරපු දේවලින් ඔයාලා ගන්න ඕන වැදගත්ම තේරුම මෙන්න මේකයි. සමහර අය ඇඟේ බර අඩු කරගන්න කොච්චර ව්‍යායාම කළත් කොච්චර ඩයට් කළත් ප්‍රතිඵලයක් නැත්තේ ඇයි දන්නවද? ඒකට හේතුව තමයි යාළගේ ශාරීරියේ වේගපාලකය, ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය හරියට වැඩ කරන්නේ නැති එක. ඉතින් ඇඟේ සිස්ටම් එක ඇතුළෙන්ම වැඩ කරන්නේ නැති වෙලාවක කොච්චර ජිම් ගියත් වැඩක් වෙන්නේ නැහැ. බර පාලනය කරන්න නම් අනිවාර්යෙන්ම මුලින්ම මේ හෝමෝන අසමතුලිතතාවය නිවැරදි කරගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් ඔයාලට හිතන්නේ යමක් ඉතුරු කරලා අද විග්‍රහය නිමා කරන්න මම කැමති. පැහැදිලි කරන්න බැරි විදිහට බර වැඩිවීම, අධික වෙහෙසක් දැනීම වගේම හිසකෙස් ගැලවී යාම වගේ ඔයාගේ ශරීරයේ දෙන මේ පුංචි සංඥා ඔයා නිකම්ම ස්ට්‍රෙස් කියලා අමතක කරලා දාලාද තියෙන්නේ? එහෙමනම් සරල TSH රුධිර පරීක්ෂණයක් කරලා බලන්න මේක තමයි හොඳම වෙලාව. ඒ වගේම මේ ගැන නොදැන නිහඬවම දුක් විඳින ඔයාගේ පවුලේ අයට යාළුවන්ට මේ තොරතුරු අනිවාර්යෙන්ම කියලා දෙන්න. මොකද සෞඛ්‍යය ගැන තියෙන නිවැරදි අවබෝධය කියන්නේ නිරෝගී ජීවිතයකට තියෙන හොඳම අඩිතාලම.